ආයිබෝවන් අද මං 9 10 11 ශ්‍රේණි වල ඉන්න දුවල පුතාලට පුංචි චැලෙන්ජ් එකක් අරගෙන ආවේ. අපි බලමු ඒ චැලෙන්ජ් එක මොකක්ද කියලා. මේ තියෙන්නේ. එහෙනම් දැන් පුතාලා කොලේකුයි පෑනකුයි අරගෙන බලමු උත්සාහ කරලා මේ ගාන හදන්න පුළුවන්ද කියලා. මේ ගාන දැක ගමන් පුතාලට පේන්න ඕනේ දෙයක්. අපි දැන් බලමුකෝ මේ ගාන හදන විදිය. මේ ගාන දැක ගමන් පුතාලට පේන්න ඕනේ මෙතන තියෙනවා වර්ග පදයක්. ඒ වගේම තියෙනවා අන්තරයක් නේද? එහෙනම් අපිට පුළුවන් මේ ගාන හදන්න වර්ග දෙකක අන්තරය භාවිතා කරන්න නේද? එතකොට වර්ග දෙකක අන්තරය මම කෙටියෙන් කියන්නම්. ගානක A වර්ග ඍණ B වර්ග මෙන්න මේ විදිහට තියෙනවා නම් වර්ග දෙකක අන්තරයක් කියලා අපි කියනවා. එතකොට මේ ප්‍රකාශනයම අපිට සමාන කරන්න පුළුවන් A වාරයක් A ඍණ B වාරයක් A ධන Bට. හරි. එතකොට වර්ග දෙකක අන්තරය අපිට ලියන්න පුළුවන් A ඍණ B වාරයක් A ධන B කියලා. එහෙනම් අපිට මෙන්න මෙතනත් පුතේ මේ 64 වෙනුවට වර්ග පදයක් ආව නම් හරි නේද? එහෙනම් 64 අපිට ලියන්න පුළුවන් කොහොමද වර්ගයක් විදියට? 8 වර්ගය. 8 වරක් 8නේ 64 වෙන්නේ නේද? එහෙනම් 108 වර්ගය අඩු කිරීම 64 ලියන්න පුළුවන් අපිට 8 වර්ගය කියලා. එහෙනම් මේ 108 කියන්නේ A කියලා හිතලා 8 කියන්නේ B කියලා හිතලා මේ විදිහට A ඍණ B වාරයක් A ධන B කියලා අපිට පුළුවන් මේ ගානට වර්ග දෙකක අන්තරය දාන්න නේද? එතකොට 108 ඍණ 8 වාරයක් 108 ධන 8 කියලා එනවා නේද? දැන් පුතාලා සාමාන්‍ය විදිහට මේ ගාන හදුවොත් කොහොමද හදන්නේ? 108න් ගුණ කරලා ඒ එන උත්තරෙන් අඩු කරනවා 64ක්. අපිට මේ ක්‍රමයට හදනකොට ඊට වඩා ලේසි නේද? ඒ නිසා තමයි අපි වර්ග දෙකක අන්තරය මේ ගාන හදන්න භාවිතා කරන්නේ. 108න් 8ක් ගියාම කීයද? 100යි. මෙතන තියෙන්නේ ගුණ කිරීමක්. එහෙනම් ගුණ කිරීම 108ට 8ක් එකතු කරාම 116යි. එහෙනම් ඕනෑම සංඛ්‍යාවක් 100න් ගුණ වෙනකොට අපි මොකද කරන්නේ? බිංදු දෙක අමතක කරලා එක් වරක් 116 ගුණ කරලා බලන්න. එක් වරක් 116 කියන්නේ 116යි. දැන් අගට දාන්න බිංදු දෙකක්. මේක තමයි 100න් ගුණ කරන ලේසිම ක්‍රමය. ඉස්සලම බිංදු දෙක අමතක කරා එක 116න් ගුණ කරලා ලිව්වා. ඊළඟට අගට බිංදු දෙකක් දැම්මා. එහෙනම් අපිට හරිම ලේසියෙන් මෙන්න මේ විදිහට වර්ග දෙකක අන්තරය දාලා මේ ගාන